මේ මස් මාංශ කතාව සමාජයේ හරියට තියෙනවා. ඒ නිසා කෙනෙක් ප්‍රශ්න කරයි මස් පූජා කරලා කොහොමද එයා දිව්‍ය ලෝකෙ ගියේ? එහෙමයි. මස් පූජා කරලා එයා පව් සිද්ධ කරගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනාවක් කොතනවත් කරලා නැහැ. භාග්‍යවතුන් වහන්සේ තරම් අපට අනුකම්පා කරපු කෙනෙක් මේ ලෝකේ පහළ වුණේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මධ්‍යම ප්‍රතිපදාවේදී මේක භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කළා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාවත් කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතේ නැති කරන්න අපට අවසර දීලා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොවිතැන් කරන්න අවසර දුන්නට සත්තු මරන්න අවසර දුන්නේ නැහැ. එහෙනම් කෘමිනාශක යොදන්න කවදාවත් භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නේ නැහැ. එතකොට නන්දිමිත්‍ර මස් පූජා කරාම අපි පව් සිද්ධ වෙයි කියලා හිතනවා. මස් දන් දුන්නාම. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙක් කියන කතාව තමයි මස් පූජා කරනවා නැත්නම් අපි මස් කනවා කියලා කියන්නේ ප්‍රාණඝාතයට අනුබල දෙනවා. මම නොකනවා නම් මිනිස්සු කන් නැත්තම් මරන්නේ නැහැ කියන කතාවට යනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට මේක මෙහෙම සඳහන් කළොත් මස් කෑවට වඩා පව් සිද්ධ වෙනවා. එහෙම වුණොත් බත් කෑවහම. අපි ඒ කාරණාව හිතලා බැලුවොත් කුඹුර හාන කොටත් සත්තු මැරෙනවා. මඩ කරන කොටත් සත්තු මැරෙනවා. ඊට පස්සේ වීහිඳල හැත්තිනකොට කැට ගහනවා. ඊට පස්සේ විවිධ තෙල් වර්ග ගහනවා. පණුවන්ට, සමනල්ලුන්ට, ක්‍රීඩාවන්ට, ගොයන් මැස්සන්ට මේ සේරම මරලානේ බත් ටික පිඟානට ආවේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක මාළුවෙක් මැරෙනකොට පිඟානට බත් වෙනකොට කෝටි ගාණක් මරුණා. එක බත් ඇටයක් වෙනුවෙන් සත්තු 100 ගාණක් මැරිලා තියෙනවා. එළවලු කනකොට උදාහරණයක් හැටියට ගෝවා කනකොට ගෝවා වල කොයිතරම් පණුව හැදෙනවද? නමුත් ගෝවා ගෙඩිය වෙළඳ පොළට එනකොට කෘමිනාශක වලින් නාවලා ගියන්නේ. එතකොට මොනතරම් සත්තු ප්‍රමාණයක් මැරිලා දෙලෝලු වෙවිල්ලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු දේශනාවේ හැටියට භාග්‍යතුන් වහන්සේ මේ එළවලු විපත් ගැන සඳහන් කරේ නැහැ. නමුත් ඒකෙන් අරගෙන බලහම මස් කෑවහම පව් සිද්ධ වෙනවා කියලා කියනවා නම් එළවලු විපත් කනකොට ඊට වඩා පව් සිද්ධ වෙනවා. ඒ වාගේ කරුණක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා නැති දෙයක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළාය කියලා යම් කෙනෙක් අර්ථ ගන්නවනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. එහෙමයි. බෞද්ධයෙක් යයි කියලා හිතාගෙන ඉන්නේ මිත්‍යා දෘෂ්ටියක. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නැති දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් වෙන්න කලින් දිවසක් ලැබුණා. උන්වහන්සේ පැම් පානය කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි පැම් පානය කරන්න බෑ. එයි කියලා ඇහුවා. සත්තු ඉන්නවා කිව්වා. ඊට පස්සේ දේශනා කළ අනුරුද්ධ පෙරා ගන්න පෙරහන් කඩයක් අරගෙන ස්වාමීනි පෙරුවා. පෙරාපු එකෙත් සත්තු ඉන්නවා. කොහොමද අනුරුද්ධ දැක්කේ? ස්වාමීනි දිවසින්. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ අනුරුද්ධ දිවසින් බලන්න එපා. පෙරහන් කඩෙන් පෙරලා පානය කරන්න. එහෙමනම් මේ ලෝකේ අපි ඇහැට පේන්නේ නැති සත්තු ඕන තරම් මම හුස්ම ගන්නකොට පිට කරනකොට ජීවීන් 10 ගණන් මැරෙනවා. ඒ තරම් ඇහැට පේන්නේ නැති සියුම් ජීවීන්ගෙන් පිරිච්ච සමාජයක් මේක. එහෙමයි අපි ස්වාමීන් දන්නේ නැති උනාට. අපි හුස්ම ගන්නකොට ලක්ෂ ගාණක් ඇතුල් වෙනවා. පිට වෙන්නේ ඊට අඩුවෙන් වැඩි පිරිසක් අපි ඇතුලේ ඇලෙනවා. එහෙනම් අපිට මේ ලෝකේ හුස්ම ගන්නවත් බැරුව යනවා. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළේ අන්තගාමීව වෙන්න එපා. ඇහැට පේන්නේ නැත්තම් ජීවීන් තමයි. එහෙමයි. හරිනවා. ඇහැට පේන්නේ නැත්තම් භාග්‍යතුන් වහන්සේ ඒක ප්‍රාණඝාතයක් හැටියට දේශනා කළේ නෑ. පියවි ඇහැට පේන සතෙකුගේ ජීවිතය විනාශ කරන්න එපා කියලා දේශනා කළා. එහෙනම් අර වගේ ප්‍රශ්නයකට ආවොත් මේ කරුණුත් හිතා ගන්න ගියොත් ඒ විදිහට එහෙනම් අපිට හුස්ම ගන්නත් බැරුව වෙනවා. කෑම කන්නත් බැරුව වෙනවා. බෞද්ධයයි කියලා හිතාගෙන මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් එළියට ගිහිල්ලා ඒත් මිත්‍යා දෘෂ්ටික වෙලා